ඉතින් ඔයත් මේ වගේ ඉන්සිඩන්ට් වලට මුහුණ දීලා ඇති. කියු බෝල් එක පොකට් එකකට ගිහිල්ලා ස්ක්‍රැච් වෙලා බෝලින් හෑන්ඩ් ෆවුල් එකක් ඔපොනන්ට් ප්ලේයර්ට දීපු අවස්ථා ඕන තරම් ඇති. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න මෙන්න මේ පීස් සයින් එක. මේකට කියන අපි පීස් සයින් එක, මේ ඇඟිලි දෙක මෙහෙම තියෙන පීස් සයින් එක සහ එයා පීස් සයින් එක යොදාගෙන කොහොමද ඔයාලට මේක යම් කිසි දුරකට ඇකියුරේට්ලි ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඔයාලට මේ යන ටැන්ජන්ට් ලයින් එක කියන්නේ විශේෂයෙන්ම කට් ෂොට් වලදී මේ කියු බෝල් එක යන ඩිරෙක්ෂන් එක ඔයාලට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මෙන්න මේ පීස් සයින් එක යූස් කරලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉංග්‍රීසි වලින් පීස් කියලා අදහස් කරන්නේ සිංහල භාෂාවෙන් අපි ඒකට කියනවා සාමය කියලා. ඉතින් මෙන්න මේ සලකුණට කියන්නේ පීස් සයින් කියලා අපි පූල් ක්‍රීඩාවේදී. ඉතින් මෙන්න මේ සයින් එකෙන් පුළුවන් ඔයාලට මේ යන ඩිරෙක්ෂන් එක ප්‍රෙඩික්ට් කරන්න කියු බෝල් එක. ඉතින් අපි කට් ෂොට්ස් ගාද්දී ප්‍රධාන වශයෙන් අපි භාවිත කරන කට් ෂොට් ಜಾති තුනක් තියෙනවා. එකක් හාෆ් බෝල් කට්. ඒ කියන්නේ හරියටම මේ ඔබ්ජෙක්ට් බෝල් එකේ කියු බෝල් එක භාගයකට වදිනවා. ඒකට මේක හරියටම භාගයකට භාගයක් වැදුනම මේ ගොඩක් වෙලාවට යන්නේ අංශක 30කට ආසන්නව. 30ක් හෝ 30කට වඩා ආසන්න දිශාවකට තමයි ඔබ්ජෙක්ට් බෝල් එකත් යන්නේ, කියු බෝල් එකත් යන්නේ. ඉතින් අපි මේකට 30 ඩිග්‍රී රූල් එක කියලා කියනවා. ඒකට අංශක 30 රූල් එක කියලා. ඒකට ඊළඟ පොයින්ට් එක තමයි මේ කෝටර් බෝල් හිට් එක. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් බෝල් එකෙන් කාලකට හිට් කරනවා. ඒකට හැමතිස්සෙම මේ වගේ කාලකට කට් කරගම ඔබ්ජෙක්ට් බෝල් එක යන්නේ අංශක 45කට ආසන්න දිශාවකට ඒ වගේ ඇන්ගල් එකකට තමයි යන්නේ. ඒකට ඔබ්ජෙක්ට් බෝල් එක අංශක 45ක ඩිරෙක්ෂන් එකට යද්දි කියු බෝල් එක යන්නේ සාමාන්‍යයෙන් අංශක 30කට ආසන්නවම තමයි. ඉතින් ඒක තමයි 30 ඩිග්‍රී රූල් එක කියලා කියන්නේ. ඒකම මේ අනිත් එක තමයි 3 කෝටර් බෝල් හිට් එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තුන් කාලකට. දැන් කලින් මම භාගෙ පෙන්නවා කාල පෙන්නවා මේ තියෙන තුන් කාලකට. කියු බෝල් එකේ ඔබ්ජෙක්ට් බෝල් එකෙන් තුන් කාලකට වැදුනම මේ ගොඩක් වෙලාවට යන්නේ අංශක 15ක ඩිරෙක්ෂන් එකට. අංශක 15කට ආසන්න ඩිරෙක්ෂන් එකකට. එතකොට කියු බෝල් එක යන්නේ අංශක 30ක් හෝ 30කට වඩා අඩු ඒ වගේ ඒ සමාන ඩිරෙක්ෂන් එකකට. මේක හැමතිස්සෙම 100%ක්ම ඒ ගානට යනවා කියලා කියන්න බෑ. මොකද තියෙන පොසිෂන් එක අනුව වෙනස් වෙනවා. නමුත් අපිට දල අදහසක් ගන්න පුළුවන් මේක යන ඇන්ගල් එක කොච්චර අංශක ගානක්ද කියලා රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ මෙන්න මේ ඇඟිලි දෙක ඔයාගේ මේ දබර ඇඟිල්ලයි මාපට ඇඟිල්ලයි සාමාන්‍ය විදිහෙන් තිබ්බොත් එහෙම මේකට අපි කියනවා පීස් සයින් එක කියලා. මේකෙදි හැමතිස්සෙම ඔයා හාෆ් බෝල් හිට් එකකදී ඒ අංශක 30ක හිට් එකකදී ඔයා මෙහෙම ගානට සෙට් කරොත් එහෙම ඒ වදින තැනට ඔබ්ජෙක්ට් බෝල් එක යන්නේ අංශක 30කට සමානව කියු බෝල් එක යන්නේ අංශක 30කට සමාන දුරකින්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේක හරියටම වදින තැනට ඔයා තියන්න ඔයා විෂුවලයිස් කරනවානේ කන්ටැක්ට් පොයින්ට් එක. අන්නේ කන්ටැක්ට් පොයින්ට් එකට ඔයා මෙන්න මේ සයින් එක පීස් සයින් එක තිබ්බම එහෙම සාමාන්‍ය විදියට මේ ගොඩාක්ම මෙහෙම පළල් කරන්නෙත් නැහැ, මේ ගොඩාක් කීනි කරන්නෙත් නැහැ. අංශක 30ක කට් එකකදී ඔයාලට තියෙන්නේ සාමාන්‍ය විදියට මෙහෙම මෙෂර්මන්ට් එක තියන්න. එතකොට මේක ගොඩක් වෙලාවට ඔයාලට පුළුවන් මේ කියු බෝල් එක යන ඩිරෙක්ෂන් එක දැන් හිතා ගන්න. ඉතින් හාෆ් බෝල් හිට් එකේදී පීස් සයින් එක සාමාන්‍ය විදියට මේ ඇඟිලි දෙකේ පරතරය තිබ්බට කෝටර් බෝල් හරි 3 කෝටර් බෝල් හරි හිට් එකේදී ඔයාලට පුළුවන් මේ පරතරය චුට්ටක් අඩු කරන්න. මොකද මේක හැමතිස්සෙම අර ගොඩක් පුළුල්ල පැතිරෙන්නේ නැහැ. හාෆ් බෝල් හිට් එකේදී වගේ අංශක 30 දෙපැත්තටම හීදෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් එක පැත්තකින් විතරයි ගොඩක් වෙලාවට අංශක 30ට සමානව යන්නේ. ඒ කියන්නේ කියු බෝල් එක පැත්තෙන්. ඒ නිසා ඔයාලට පුළුවන් මේකේ තියෙන මේ ඩිස්ටන්ස් එක පොඩ්ඩක් අඩු කරලා ටිකක් කීනි කරලා ඔයාලට ඇඟිලි දෙක තියන්න. 3 කෝටර් බෝල් හිට් එකකදී කෝටර් බෝල් හිට් එකකදී ගොඩක් කීනි කරලා තිබ්බොත් ඔයාලට පුළුවන් මේ කියු බෝල් එක යන ඩිරෙක්ෂන් එක ඇකියුරේට්ලි ප්‍රෙඩික්ට් කරන්න. ඉතින් මේ එක්සැම්පල් එකේදී මම මේ ඔබ්ජෙක්ට් බෝල් එක සෙන්ටර් පොකට් එකට කට් කරනවා. මේ තියෙන ඇන්ගල් එකට මට හිතෙන්නේ මේක 50%. ඒ කියන්නේ half කට් එකක් විදියට මෙතෙන්ට කට් කරන්න ඕනේ භාගයක්. එතකොට ඒක වැදුනට පස්සේ මං ගහන්නේ টොප් බෝල් එකක්, টොප් ස්පින් එකක්. මට ඕනේ මෙන්න මේ හරියට ප්ලේස් කරගන්න කියලා හිතන්නකො. හැබැයි මට බයයි මේ කියු බෝල් එක ගිහිල්ලා අර පොකට් එකෙන් ස්ක්‍රැච් වෙයිද කියලා. ඉතින් ඒකට තියෙන සොලියුෂන් එක විදියට ඔයාලට පුළුවන් මේ කට් කරන තැනට හරියටම මේ ආපි සයින් එක තියන්න. ඒ කියන්නේ කට් කරන පොයින්ට් එකට ගොඩක් වෙලාවට මෙන්න මේ හරියට මේ ෂෝට් රේල් එක පැත්තට තමයි යන්න ඕනේ. මේක ස්ක්‍රැච් වෙන්න බෑ. ඔයා හරියට මෙෂර්මන්ට් එක ගත්තොත් එහෙම. ඉතින් ප්ලේ කරලා බලමු. ඉතින් ඔය විදිහට තමයි අපිට මේක යූස් කරන්න පුළුවන්.
මේ පිසයින් එක යස් කරන පුලන් බ්‍රේකව් ෂොට් එකකදී පවා ඒ කියන්නේ හිතන්නකෝ ගේම් සිටුේෂන් එකකදී මට දාන්න ඕනේ මෙන්න මේ yellow color බෝල් එක මේ පොකට් එකට සෙන්ටර් පොකට් එකට දාන ගමන් මෙතන මේ ඇලිලා තියෙන මේ orange color බෝල් එක කඩා ගන්න ඕනේ. එහෙම කඩාගත්තොත් තමයි මට ඒකත් දාලා ඊට පස්සේ black එකක් දාන්න පුළුවන් විදිහේ setup එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම මෙතෙන්දි බලනවා මේක දාන්න ඕන angle එක කොහොමද කියලා. මට මේ තේරෙන විදිහට මේක දාන්න ඕනේ 3/4 hit එකයි. කියන්නේ 4න් 3කට play කරන්න ඕනේ. හැම play කරාම අපි බලමු කොච්චර direction එකකට යනවද කියලා මේ cue ball එක. ඉතින් මම මෙතෙන්දී ඔයාලට කිව්වා 3/4 හරි quarter ball hit එකකදී මේ ඇඟිලි දෙක සාමාන්‍ය අපි තියෙන normally තියෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩු කරනවා direction එක. ඒකට මම වදින තැනට මෙහෙම තිබ්බට පස්සේ මට රීච් කරන්න අමාරුයි. මෙහෙම earpiece method එකක් use කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයාලට ඊට පස්සේ example එකකදී පෙන්නන්න කොහොමද earpiece sign එක තියන්නේ කියලා ගොඩක් දුර shots වලදී. දැන් මේක ටිකක් මට රීච් කරන්න පුළුවන් හින්දා මම ගොඩක් accurately ටිකක් ලං කරලාම මම ගන්නවා මේ මගේ piece sign එක. එහෙම තිබ්බට පස්සේ ඔයාලට පෙනේ cue ball එක යන්න ඕන ඩිරෙක්ෂන් එක මෙන්න මේ වගේ ඒරියා එකකට යන්න ඕනේ. මම ගහන්නේ টপ ස්පින් එක මොකද මට ඉස්සරහට ට්‍රැවල් කරන්න ඕන නිසා. ඉතින් ඔයාලට පේන්නේ නැති ඒක ඊසිලි බ්‍රේක් වුණා පොකට් වෙන ගම. ඉතින් දැන් ඔයාලට බ්ලැක් එක දාන එක එච්චර අමාරුවක් නෑ. ඉතින් ඕක තමයි piece sign එක යූස් කරලා බ්‍රේක් කරගන්න විදිය. ඉතින් යා piece sign එක කියලා කියන්නේ ඔයාලට රීච් කරන්න අමාරු ෂොට් වලදී ඔයාලට පුළුවන් වගේ අත ස්ට්‍රෙච් කරලා අරගෙන හරියටම අර piece sign එක වගේම sign එක මෙහෙම උස්සලා අරන් තියලා ඔබ්ජෙක්ට් බෝල් එකේ වදින තැන සහ cue ball එක යන තැන නිකන් විෂුවලයිස් කරගන්න දල වශයෙන්. දැන් මේකෙදි මට හිතෙන විදිහට මේක ඇවිල්ලා half ball cut එකක්. ඒ කියන්නේ අංශක 30ක වගේ cut එකක්. එතකොට මේක ඔබ්ජෙක්ට් බෝල් එක වදින්නේ මෙන්න මෙතෙන්ට. එහෙම වැදුනට පස්සේ cue ball එක යන්න ඕන ඩිරෙක්ෂන් එක ඇවිල්ලා මෙන්න මේ ඩොට් එක තියෙන පැත්තට තමයි යන්න ඕනේ. මම හරියටම මේක දල වශයෙන් ගන්නවා මේ earpiece sign එක මෙහෙම අරගෙන මම මේ earpiece sign එක මේ විදිහට අරගෙන play කරනවා normal speed එකේ. normally top spin එහෙම නැත්නම් distance එක අනුව මැද්දට ගැහුවොත් එහෙම කියන්නේ stun shot එකක් ගැහුවොත් එහෙම ගොඩක් වෙලාවට ඒක යන්න පුළුවන් force එකේ ඉඳ ඉස්සරහට. ඒ කියන්නේ මේ ඉස්සරහා තියෙන රේල් එකකට යන්න පුළුවන් chance එක තමයි තියෙන්නේ ඔයා මේ piece sign එක use කරොත්. example එකක් විදියට දැන් මම top spin එකක් මේකට ගැහුවොත් එහෙම මේක යන්නේ ඉස්සරහට. හැබැයි ඔයා bottom spin එකක් ගැහුවොත් ඒක යන ඩිරෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් ඔයාට. මොකද මේක සාමාන්‍යයෙන් කියන්නේ generally bottom spin එකක් accurately වැදුනොත් මේක යන්න ඕන angle එක තමයි අංශක 90ක angle එකට. ඒ කියන්නේ මේක මෙතන මේ cut එක වැදුනට පස්සේ මේ වැදිලා මෙහෙට. ඒ කියන්නේ අංශක 90ක් විදියට සැලකෙන්නේ මේ හරිය range එකේ area මෙන්න මේ සීමාවේ තියෙන තැනකට තමයි එන්න ඕනේ. ඉතින් අපි ගහලා බලමු. බොටම ස්පින් එක දාන ස්පීඩ් එක මතත් වාට මේ යන ඇංගල් එක cue ball එක යන ඩිරෙක්ෂන් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් බොටම් ස්පින් එකේදී වාට මේ piece sign එක හරි earpiece sign එකේදී හරි accurately යන ඩිරෙක්ෂන් එක predict කරන්න අමාරුයි. හැමතිස්සෙම ඊට වඩා පස්සට හැදීමක් කරනවා මේ දාන ස්පීඩ් එක මත. high speed එකක් දැම්මොත් වැඩිපුර බලයකින් පස්සට අදිනවා. එහෙම නැත්නම් ස්ලෝ ස්පීඩ් එකේදී ගහුවොත් එහෙම normally natural line එක angle එක පැත්තටම තමයි යන්නේ. ඒ වගේම ඔයා මේ දාන ස්පීඩ් එක සහ මේ ගහන distance එක අනුවත් මේ earpiece sign එක bottom spin වලදී use කරන්න අමාරුයි. ඔයාලට දලා දාසක් ගන්න පුළුවන්. ස්පීඩ් එක වැඩිපුර ගහුවොත් එහෙම අංශක 90ක angle එකකට ආසන්නව තමයි යන්නේ. ඒ වගේම ඔයාට ඇංගල් එක ගෙස් කරන්න අමාරු නම් earpiece sign එක හරි piece sign එක හරි යන ඩිරෙක්ෂන් එකට වඩා අඩු ඩිරෙක්ෂන් එකකට බලයක් යොදලා ඇදලා ගන්නවා කියන අදහසින් වාට ගෙස් කරන්න පුළුවන් ඒ යන ඩිරෙක්ෂන් එකට. ඉතින් මම හිතනවා අද ලෙසන් එකෙන් ඔයාට දැනුමක් එන්න ඇති මේ piece sign එකයි earpiece sign එකයි use කරලා කොහොමද
බෝල් එක යන ඩිරෙක්ෂන් එක ප්‍රඩික් කරන්න කියලා මංවාගේ ආදර මතක් කරන මේ චැනල්ල එක දැන්ටම සබස්ක්‍රයිබ් කල නැත්නම් සබස්ක්‍රයිබ් කල තියාගන්න මේ වගේ තවත් කූල් ලෙසන්ස් වීඩියෝවලින් අපි ඉක්මනින්ම හම්බමු ඊල්ලන්න ජය වේවා